ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් අදත් පොඩි පණිවිඩයක් අරගෙන මම ඔබලන්ට ආවේ. ඉතින් මම හිතනවා යේසුස් වහන්සේ තුළ යහපත් ගමනක් ගමන් කරමින් ඉන්නවා කියලා. ඉතින් අද මම කතා කරන්න යන පණිවිඩය මේ පෞල් ප්‍රශ්න ගැනයි. ඉතින් ගොඩාක් පෞල් ප්‍රශ්න තියෙනවා. ගොඩාක් අය දුකට පත් වෙලා ඉන්නවා, වෙනස්කම් සිදු වෙනවා. මමත් යම් ආකාරයක පෞල් ප්‍රශ්න තුළ මගේ සහෝදරයන්ගෙන් මම කොන් වෙලා වෙන් වෙලා ඉන්නව කෙනෙක්, හිටියව කෙනෙක්. ඉතින් නමුත් උන්වහන්සේ අපිව තෝරගත නිසා අපේ ජීවිතේ ඒ ප්‍රශ්න අපිට කිසිම විදියකට ජීවිතේට බලපෑමක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ ආකාරයට පෞල්ගේ ගැරහීමට ලක් වෙච්ච නමුත් අම්මගේ තාත්තගේ ආදරේ මහත් ලෙස දිනාගත්ත කෙනෙක් ශුද්ධ බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. ඒ තමයි යාකෝබ් සහ රේකල්ගේ පුතෙක් වෙන ජෝසෙෆ් ගැන තමයි මම අද කතා කරන්නේ. ජෝසෙෆ් කියන්නේ පවුලේ පුතාලා 12 දෙනෙක් හිටියා. ඒ යාකෝබ්ට භාර්යාවන් 4 දෙනෙක් හිටියා. එක දියණියක් හිටියා. ඉතින් ජෝසෙෆ් ඇවිල්ලා බාලයාට කියන්නේ බෙන්ජමින් තමයි බාලයා. නමුත් බෙන්ජමින්ට කලින් පුතා තමයි ජෝසෙෆ්. ඉතින් මේ ජෝසෙෆ්ට ගොඩාක් තාත්තා ආදරේ, අම්මා ආදරේ. මොකද බාලයා වයෝවෘද්ධ කාලේ හම්බුන දරුවා නිසා ගොඩාක් ආදරේ. ඉතින් ජෝසෙෆ්ට විශේෂයෙන්ම හදපු ඇඳුමක් අද්දිග වස්ත්‍රයක් අඳලා තිබුණා කියලා ශුද්ධ බයිබලයේ සඳහන් කරනවා. ඉතින් මේ ජෝසෙෆ් අවුරුදු 17 වයසේදී හීනයක් දකිනවා. හීන දෙකක් දකිනවා. එක හීනයක් තමයි ඒගොල්ලෝ ඔක්කොම ගොයම් මිටි බැඳගෙන ඉන්නවා. ඒ ගොයම් මිටි එයාගේ ගොයම් මිටිය මැදින් හිටගෙන ඉඳලා අනිත් ඔක්කොම ගොයම් මිටි එයාගේ ගොයම් මිටියට වඳිනවා කියලා. දෙවෙනි සීනේ තමයි එයා ඉර සඳ තාරකා 11ක් එයාට වඳිනවා කියලා. ඉතින් මේ සිහින තුලින් දෙවියන් වහන්සේ කතා කරන අවස්ථාවල් තියෙනවා. දර්ශන තුලින් කතා කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් ජෝසෙෆ් මොකද්ද? ජෝසෙෆ්ට ඉතින් ඒක හරියට සතුටක් දැනෙන්නේ නැති. නමුත් දෙවියන් වහන්සේ කතා කරන දේ එකපාරට ගිහිල්ලා ලෝකෙට කියනටදී තමයි ඒ ගැන මෙනෙහි කරලා ඒ ගැන යාඥා කරනවා නම් ගොඩක් හොඳයි. යෝසෙෆ් කරේ මොකද්ද? දුවලා ගිහිල්ලා එයාගේ සහෝදරයන්ට මේ එයා දැකපු හීනේ කිව්වා. අනිත් හීනෙත් කිව්වා. ඉතින් එතකොට මේ සහෝදරයන් හිතුවේ උඹට අපි වඳින්න උඹ රජකම් කරනවා කියලාද හිතන්නේ කියලා සහෝදරයන්ට ලොකු ඊර්ෂ්‍යාවක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වුණා. මොකද විශේෂයෙන් මෙයාට අම්මා තාත්තත් විශේෂ සැලකිලි කරනවානේ. ඒ වගේ මමත් අපේ පවුලේ බාලයා වෙලා හිටියේ. මගේ සහෝදරයන් මාවත් ඇරියා. නමුත් උන්වහන්සේ මාව තෝරගත්තා. ඉතින් ඒ ප්‍රශ්න කරදර අපිට අදාළ වෙන්නේ නැහැ. ජෝසෙෆ් ළඟත් උන්වහන්සේ ජෝසෙෆ්ටත් උන්වහන්සේ ගොඩක් ආදරේ. ඉතින් ජෝසෙෆ්ට හීනේ එළිදරව් හීනේ දැක්කා. ජෝසෙෆ් ටක් ගාලා මේ සහෝදරයන්ට කිව්වා. එතන සහෝදරයන් තුල වෛරයක් ඇති වුණා. ඉතින් එක දවසක මේ සහෝදරයෝ ජෝසෙෆ් අරගෙන ගිහිල්ලා මෙයාව වලක දැම්මා. වලක දාලා ඉන්නකොට ආයි හිතුවා නෑ මේ මූ වලේ දාන්න නෙමෙයි මූ අපි අර බහලෙකුට මිස්රේ විකුණන්න ඕනේ කියලා ඒ කට්ටියක් එතන යනකොට දුවල ගිහිල්ලා රිදීකාසි 20කට ජෝසෙෆ්ව විකුණුවා. ඉතින් ජෝසෙෆ් විකුණුවාම ජෝසෙෆ් ගිහිල්ලා මිස්රේ රජතුමාගේ ඇමති කෙනෙක් වෙන පොතිෆාර් කියන ඒ නිවසට තමයි පොතිෆාර් තමයි එයාව මිලයට ගත්තේ. ඉතින් සල්ලි දීලා මිලයට ගත්ත වහල්කමට. නමුත් ස්වාමීන් වහන්සේ ජෝසෙෆ් තුල හිටියා. ඉතින් ජෝසෙෆ් වෙනස් වුණේ නැහැ. ජෝසෙෆ් හීනේ දැක්කා. ජෝසෙෆ් තුල අවංක සිතක් තිබුණා. ජෝසෙෆ් කවදාවත් ඒ පීඩාවට බය වුණේ නැහැ, සැලුනේ නැහැ. ඔහු යන ගමන ඔහු ගියා. මොකද ස්වාමීන් වහන්සේ ඔහු තුල හිටියා. ඉතින් අපේ ජීවිතේ නොයෙකුත් ගැරහිලිකම්, නොයෙකුත් අසාධාරණකම්, කොන් වෙලා දුෂ්ටකම් විඳින අය වෙන්න පුළුවන් ජීවිතේ. නමුත් අයක දෙයක් කියන්නම්, බය වෙන්න එපා.
ජේසුස් වහන්සේ විශ්වාස කරන්න. ජේසුස් වහන්සේ ඔයගලන්ට ආදරේ. ඉතින් ජේසුස් වහන්සේ අපිව බේරගත්තා වගේ, ජෝසෙෆ්ව බේරගත්තා වගේ උන්වහන්සේ දුකේදිත් සැපේදිත් අප ළඟ ඉන්න දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ. උන්වහන්සේ පුදුම ප්‍රේමණීය දෙවි කෙනෙක්. ඉතින් උන්වහන්සේ තුල ගමන් කරනකොට යම් යම් පීඩාවල් එන්න පුළුවන්. උන්වහන්සේ නොදන්න කෙනෙක් නම් මේ වචනේ බලන්නේ ඒ අයටත් හැමෝටම උන්වහන්සේ ආදරේ. උන්වහන්සේ කුරුසියේදී දිවි පූජා කළේ අපේ පාපය වෙනුවෙන්. ඉතින් එදා පරම්පරා පාප ශාප තුල ගමන් කළා අපි මානසික රෝහලක් වගේ අපේ නිවස තිබුණේ. නමුත් අද වෙනකොට උන්වහන්සේ තුල අපි යහපත් සමාදානයේ ගමනක් යනවා. ඉතින් උන්වහන්සේ යම් යම් දේවල් අපිට එළිදරව් කරනකොට ඒ කාලය උන්වහන්සේ අපිට කියන්නේ නැහැ. ඉතින් අපි දැන් ජෝසෙෆ් දැක්ක සිහිනේ සැබෑ කරගන්න ජෝසෙෆ් එක රැයෙන් ඒ සිහිනේ සැබෑ වුණේ නැහැ. අපි උන්වහන්සේ තුල ගමන් කරද්දී උන්වහන්සේ අපිව තෝරගන්න යම් සැලසුමක් තුල උන්වහන්සේගේ ඒ පර්පස් එක ඉෂ්ට කරන්න අපි කැප වෙලා ධර්මිෂ්ඨව අවංකව යනකොට උන්වහන්සේ අපිත් එක්කම වැරදකට යොමු වෙන්න දෙන්නේ නැහැ. අපිව ආරක්ෂා කරගෙන රැගෙන යනවා. ඉතින් සෑම දෙයකටම මේ ඉරයට කරන සෑම දෙයකටම කාලයකුත් ප්‍රස්තාවකුත් තියෙනවා කියලා දේශනාකාර පොතේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වචනේ උන්වහන්සේ සඳහන් කරනවා. ඉතින් ජෝසෙෆ් ඉතාමත් ඉවසිලිවන්තව ගියා. ඉතින් මේ පොතිෆාර්ගේ ගෙදර ලොකු වගකීමක් පොතිෆාර් ජෝසෙෆ්ට පැවරුවා. ඉතින් ඒ සියල්ල හරියට අවංකව කරන්න එයා බැඳී සිටියා. ඉතින් ජෝසෙෆ් එතකොට අවුරුදු 17ක ලස්සන කඩවසම් ඉතාමත්ම හුරුබුහුටි කෙනෙක්, හරිම ලස්සනයි. ඉතින් ඒ තරුණ වයසේ ඕනතරම් පාපයකට යොමු වෙන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි පොතිෆාර්ගේ භාර්යාව ජෝසෙෆ්ට ජෝසෙෆ් දැස්සලාගෙන බලාගෙන හිටියා. එක දවසක් ගෙදර කවුරුත්ම නැහැ. මේ පොතිෆාර්ගේ බිරිඳ බලහත්කාරකම් කරන්න සයනය කරන්න කියලා ජෝසෙෆ්ට යෝජනාවක් ගෙනල්ලා බලෙන්ම ඇඟ එල්ලෙන්න යනකොට ජෝසෙෆ් කිව්වා ස්වාමින් වහන්සේට විරුද්ධව මම පව් කරන්න මට කරන්න බෑ එවන් දෙයක්. මට මේ ගෙදර ඔක්කොම බාර දුන්නට මට බාර දීලා නෑ කියලා ජෝසෙෆ් පැනලා දුවන්න යනකොට ජෝසෙෆ් ළඟ තිබුණ සලුව පොතිෆාර්ගේ වයිෆ් භාර්යාව අතේ තියාගෙන ටක් ගාලා එයා කරන්න ගිය වරද ජෝසෙෆ් තුල තබලා මෙන්න මෙයා මට බලහත්කාරකම් කරන්න ගියා කියලා වරදට ජෝසෙෆ් අල්ලලා ජෝසෙෆ් ඊළඟට උනේ ජෝසෙෆ්ට හිරේ ළඟින්න. ඉතින් හීනේ දැක්ක අවුරුදු 17. මෙන්න දැන් එනවා ගමනේ, එයාගේ ජීවිතේ ගමනේ මේ අපි සාරාංශය කියන්නේ. එයා ඊට පස්සේ හිරේ ළඟින්න වුණා. ඉතින් හිරේදිත් උන්වහන්සේ ජෝසෙෆ් ළඟ හිටියා. ඒ නිසා හිරේ හිටියත් උන්වහන්සේ තුල ජෝසෙෆ්ට ලොකු ප්‍රසාදයක් අවංකකමක් සිරගත වෙලා ඉඳෙද්දි ජෝසෙෆ් තුල තිබුණ නිසා හැම කෙනාගේම ප්‍රසාදයට ලක් වුණා. ඒතරම් ජෝසෙෆ්ට තිබුණා උන්වහන්සේ දුන්නා වූ ටැලන්තුවක්, ඒ සිහින කියවීමේ හැකියාව. ඉතින් දැන් සිරගත වෙලා ඉන්නකොට ඒ රජුරුවන්ගේ කුසලාන දරන්නයි පුපසාදන්නයි යම් වරදකට හසු වෙලා සිරගත වුණා. එතකොට ඒ දෙදෙනාත් හිටියා. ඉතින් දවසක මේ දෙදෙනා හිතාමද මලානික මූණකින් උදෑසන ඉන්නකොට ජෝසෙෆ් ඇහුවා. ජෝසෙෆ් හරිම හිත මිත්‍රශීලී කෙනෙක්, අනුත් ගැන දුක දන්නවා, හිතට දැනෙන කෙනෙක්, හොඳ හදවතක් තියෙන කෙනෙක්. ඉතින් ජෝසෙෆ් ඇහුවා ඇයි උඹලා මේ මලානික වෙලා මූණ තියාගෙන ඉන්නේ කියලා. එතකොට ඒ දෙන්නා කිව්වා අපි හීනය දැක්කා. දෙන්නම හීන දෙකක් දැකලා තියෙනවා. ඉතින් හීන දෙක ජෝසෙෆ්ට කිව්වා. ජෝසෙෆ් එළිදරව් කරා. එක්කෙනෙක් දවස් 3කින් නැවතත් රජුරෝ කැඳවනවා, අනිත් එක්කෙනා යන්නේ නැහැ, මැරෙනවා කියලා. ඉතින් ජෝසෙෆ් දෙක එළිදරව් කරා. එතකොට ජෝසෙෆ් ඉඳන් කිව්වා කුසලාන දරන්නට උඹව දවස් 3කින් රජතුමා නැවතත් කැඳවනවා. එතකොට ගියාම උඹ මාව සිහි කරපන්, මාව මතක් කරගන්න කියලා. ඉතින් ඇත්තට මේ කිව්වා වගේම සීනේ සැබෑ වුණා. කුසලාන දරන්න නැවතත් රජතුමා ළඟට ගියා වැඩ කරන්න. නමුත් කුසලාන දරන්නට ඒ පණිවිඩය අමතක වුණා.
නමුත් කාලෙකට පස්සේ රජතුමාට රජතුමා සීනයක් දැකලා ඒ සීන එළිදරව් කරන්න කවුරුත්ම නැතුව හොයනකොට මේ කුස්ලාන දරන්නා රජතුමාට කියලා තියෙනවා මෙහෙම ජෝසෙෆ් කියලා කෙනෙක් හිරේ හිටියා සිරගත වෙලා ඉන්නකොට හිටියා එයා නම් හොඳටම සීන එළිදරව් කරන්න දක්ෂයි කියලා. ඉතින් රජතුමා ජෝසෙෆ් කැඳෙව්වා රජතුමාගේ සිහිනය ජෝසෙෆ් එළිදරව් කරා. ඉතින් ඒ සිහිනය එලෙස සැබෑ වුණා. ඉතින් ජෝසෙෆ්ට රජතුමා කැඳවලා රජතුමාගේ දෙවෙනියා ලෙස පත් කරා. ඉතින් ජීවිතේ එලෙස තමයි ජෝසෙෆ්ගේ සිහිනය සැබෑ කරන්න අවුරුදු 17 දකපු සිහිනය අවුරුදු 30 තමයි සැබෑ වුණේ. අවුරුදු 13ක් ජෝසෙෆ් දුක් විඳා. ඉතින් මේ බලන යම්කිසි කෙනෙකුත් ජීවිතේ ප්‍රශ්න, කරදර, බාධක මැදේ යනවද? නමුත් ඔබ වහන්සේට ඔබලා එකිනෙක කෙනාට දෙවියන් වහන්සේ තුල යහපත් සැලසුමක් තියෙනවා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ තුල ගමන් කරද්දී ඒ වලේ වැටිලා හිටපු අය ගොඩගත්තා වගේ අපිට හිටියේ වලක වැටිලා අපිට භයානක වලක හැල්පතක යක්ෂයා පාගෙන මරාගෙන යන්න ගියා වූ අපේ පවුල උන්වහන්සේ උඩට අරගෙන උන්වහන්සේ පර්වතයක් මත තබලා ඒ ගමන ස්ථීර කර අදටත් උන්වහන්සේ අපිත් සමගම ඉන්නවා. ඉතින් අපි ජීවිතේ කිසිම දෙයකට අපි බය වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ පුදුම ප්‍රේමය දවස ගානේ රස කර බලන පිරිසක් හැටියට අපි ජීවිතේ ලොකු සමාදානයක් අපේ පවුල තුල අපේ දරුවෝ තුල උන්වහන්සේ ඇති කරලා තියෙනවා. ඉතින් යම් කෙනෙක් පවුලෙන් කොන් වෙලා ජීවිතේ එපා වෙලා තිත්ත වෙලා කිසිම දියුණුවක් නැහැ කියලා හිතනවද? නමුත් උන්වහන්සේ අදටත් ඕගලන්ටත් ආදරේ. උන්වහන්සේ තුල යහපත් ගමනක් යන නම් උන්වහන්සේ ගැන විශ්වාසයෙන් ඉන්නකොට උන්වහන්සේ පුදුම දේවල් කරනවා. ඒකේ වචනයක් තියෙන ශුද්ධ බයිබලයේ යෙසාය 55:9 නුඹලාගේ යෝජනා මගේ යෝජනා නෙමෙයි. නුඹලාගේ මාර්ග මගේ මාර්ග නෙමෙයි. නමුත් අහස පොළොවට වඩා උස තිබෙන්නක්සේ මගේ යෝජනාද මාර්ගද උසස් කියලා. ඉතින් ඒ වගේ උන්වහන්සේගේ යෝජනා මාර්ගතල අපි රැගෙන යනකොට උන්වහන්සේ කීකරුව ගමන් කරනකොට මේ සියල්ල කරන්න පුළුවන්. ඉතින් ජෝසෙෆ් ගැන කතාව තවත් දැනගන්න නම් උප්පත්ති පොතේ 37 වෙනි පරිච්ඡේදය කියවන්න 39 වෙනි පරිච්ඡේදය කියවන්න. ඒ ලස්සනට තියෙනවා උන්වහන්සේ ජෝසෙෆ්ව